අපි හෝටන් ප්ලේස් වර්ල්ඩ් එන් බලන්න ඇවිල්ලා තියෙනවා. ඒකට අපි ටිකට් එක ගන්න යන්නේ. මේ සේව්ස් එකක් දානවා ඒක මම ඒක ෂූ කරනත් ෆොටෝ ගහනවා නේද? පේන්නේ කියපුවම මට පේන්නේ නැහැ උට මාව පේනවද දැන්? Horton Place. Welcome to Horton Place. So Horton Place කියන්නේ natural kala forest. World end කියන එක තමයි mainly Horton Place එකේ promote කරන්නේ. So ඔයගොල්ලන්ට පේනවා සම්පූර්ණම කැලේ තමයි තියෙන්නේ. පොඩි වෝටර්ෆෝල් එකක් තියෙනවා වතුරත් එක්ක. මේක ඇතුලේ සද්දයක් තියෙනවා. කටක් කුඹරා ගන්න වීඩියෝ එකකට. කටක් කුඹරා වීඩියෝ එකකට. Normally Horton Place බලන්න 7 kilometers තියෙනවලු. පැය 3මාරක් විතර යනවා කියලා තමයි කියන්නේ. ලොකු ස්ට්‍රගල් එකක් නෑ නිකන් ස්මූත් රෝඩ් එකක් තමයි තියෙන්නේ උඩට ගින්නේම. වෝටර්ෆෝල් එකක් තියෙන සද්දයක් එනවා. ඒක තමයි අපි යන්නේ. Bakers Falls. Oh my god. මෙහේ ෆොරිනර්ස්ලා ඇවිල්ලා ගහක් ගස්සේම අරගෙන බලාගෙන ඉන්නවා. ගස්සේම එන වෙලාවක් බලාගෙන ඉන්නවා වට වෙලා. අපිට මේ ඔක්කොම ගස්. හැබැයි අපි දන්නේ මේ ගස්වල තියෙන මොනවාද ඉම්පෝටන්ස් කියලා. අපි තමයි මෝඩ. අපි ගාව අපි දන්නේ නැහැ අපි ගාව මොනවද තියෙන්නේ කියලා. පිට රටට දන්නවා. පිට මිනිස්සුන්ට දන්නවා. දැන් වෙලාව 9:40ක් විතර වෙනවා. අවුවත් ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් සීතල අඩු වෙලා තියෙන්නේ. අවුව රලාවට දාඩි දානවා. කියලා ඇස්සේ ඉන්නේ. So world end everything world end කියලා කියන්නේ. 不看了，不看了，可以了，相信你。 Okay, we shall continue. No, this is big. Oh my god. 已经曝光的，我拍你，我能拍得到这样。 මේක තමයි වර්ල්ඩ් එන්. ඉතින් පල්ලෙයා මොකුත් නැහැ. බලන්න අර මිස්ට් මීදුම උඩට එනවා. පොඩ්ඩක් දැන් රස්න නිසා පල්ලෙයා ඔක්කොම පේනවා. 等一下我拍一个。 他们
那等好了来，记得都要买刚刚在那边拍的。上去好看吗？ 把给。 5,160 kilometer Beijing. Paris 8,510 kilometers. Horton Place එකේ ඉඳලා එක එක රටවලට තියෙන දුර. So අපි ඇවිල්ලා Horton Place World End ඇවිල්ලා බේකරි වෝටර්ෆෝල් කියලා එකක් තියෙනවා. බේකරි වෝටර්ෆෝල්. ඊට පස්සේ Little World End and World End. තුනම බලුවා. දැන් අපි යනවා අන්න එන්ඩ් එකට ඇවිල්ලා ඉවරයි. Bye.